ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මැරිලා වැටෙයිද ඇද වැටෙයිද කියලා දන්නේ නැහැ. හරියට ජීවිතේ කොයි වගේද? උදේට පායන සූර්යයා හවසට බැහැලා යනවා වගේ. කවදා හරි දවසක මං අනිවාර්යයෙන්ම මැරෙනවා. හැබැයි කවද්ද කියලා දන්නේ නැහැ. රාත්‍රියට නැගෙන චන්ද්‍රයා පාන්දරට බැහැලා යනවා. ඒක සත්‍යමයි මේ ලෝකේ. දවසක මම අනිවාර්යයෙන්ම මැරෙන බව සත්‍යයි. තනපතක් අග රැඳෙන පිණි බින්දු කොයි මොහොතේ වැටෙයිද කියලා දන්නේ නැහැ. නමුත් පින්නතේ මෙහෙම හිතන්න. මේ තනපත් අග තියෙන පිණි බින්දු උදේ පාන්දර හිරු කිරණ වැටුනහම හරියට නිකන් මැණික් ඔබ්බලා වගේ පාට ලස්සනයි. හිරු එළිය කොයි පැත්තෙන්ද ඒ දිය බින්දුවට පතිත වෙන්නේ? සමහර දිය බින්දු නිල් පාට, සමහර ඒවා රතු පාට, සමහර ඒවා කහ පාට, සමහර ඒවා නිලුයි කහයි සම්මිශ්‍රණයි. එහෙම දිය බින්දු දැකලා තියෙනව නේද? පිණි බාලා තියෙන වෙල් පිටිවල වැව් පිටිවල සූර්යාගේ ආලෝකය නිසා මොන තරම් ලස්සනයිද ඒ දිය බින්දුව. කොයි තරම් ලස්සන වුණත් මේ පිණි බින්දුව කොයි වෙලාවෙ වැටෙයිද කියලා කවුද දන්නේ? අන්න ඒ නිසා මේ ජීවිතේ තනපතත් අග තියෙන පිණි බිඳක් තරමටම අස්තිර වූ ජීවිතයක්. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති. චිර නැති මේ කය යම් දවසක මේ මහ පොළොව උඩ ඇද වැටෙනවා. නමුත් අර පිණි බින්දු වලට අච්චර ලස්සනක් දුන්නේ කවුද? සූර්යාලෝකය. ඔය පායලා අපිට ආලෝකයේ සපේන සූර්යයට වඩා අති ප්‍රබල සූර්ය රාජයෙක් කාලෙන් කාලෙට ලෝකෙ පහළ වෙනවා. කවුද ඒ සූර්ය රාජයා? ඒ තමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ නැමැති සූර්ය රශ්මිය නැත්නම් සූර්යයා ලෝකයට විදා හරිනවා. ඒ සූර්යාගෙන් විහිදෙන රශ්මි කදම්බය. ඒ මහා පුරුෂෝත්තම රතනේ ලෝකයට දායාද කළ ධර්ම රත්නය. ධර්මයේ නැමැති රස්මාලාව ලෝකේ පුරාම පැතිරිලා ගියහම සම්මා දිට්ඨිකයෝ මේ නිවැරදි නිර්වුල් ධම පිළිගන්නවා. ආන්ගේ සම්මා දිට්ඨික පිරිස් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අවනත වෙලා භාග්‍යතුන් වහන්සේගේ